අද අපේ ගමනාන්තය වෙන්නේ සෙම්බුවත්ත ලේක් එක. මේක පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කේ. මාතලේ ටවුන් එකට ගිහිල්ලා උකුවෙලට ගිහාම උකුවෙල ඉඳන් කිලෝමීටර් 13ක් විතර යනකොට අපිට ඇල්කඩුව හම්බ වෙනවා. ඇල්කඩුව හන්දියෙන් දකුණට හැරිලා හුණුකල පාරේ කිලෝමීටර් 3-4ක් යනකොට බොරළු පාර හම්බ වෙනවා. බොරළු පාර දිගේම අපිට ගියොත් සෙම්බුවත්තට යන්න පුළුවන්. උඩට යන්න පාරේ පටු නිසා පරිස්සමට කල්පනාවෙන් යන්න ඕනි. ලොකු බස් වලට නම් මේ පාරේ යන්න බෑ. අපි යනකොටත් අපිට හම්බුණා ලොකු බස් එක සෙම්බුවත්ත බලන්න යන කට්ටියක්. ඒගොල්ලන්ට ගමේ අය කිව්වා මේ බස් එකේ නම් උඩට යන්න බැරි වෙයි. එක පොඩි බස් එකක් හරි කතා කරගන්න නැත්නම් ට්‍රීවිල් තියනවා කිව්වා. ඒ වගේ යන්න පුළුවන් කියලා. බයික් එකේ කියත් මාර විදිහට පාරේ යනකොට ගැස්සෙනවා. අර මේ බොරළු දාලා තිබ්බට ගල් එහෙම තියෙනවනේ. සමහරක් තැන්වලින් මේ වගේ කොන්ක්‍රීට් කරපු පාරවල් තිබුණා. ඒ වුණත් උඩට යනකොට ඉතින් ගොඩක් අමාරුයි. වැහැලා මඩ පාර හිටම් මඩ වෙලා තියෙන තැන් තියෙනවා. මාතලේ ටවුන් එකේ ඉඳන් සෙම්බුවත්තට බස් එකක් උදේට පිටත් වෙනවා. ඒකේ වුණත් සෙම්බුවත්ත බලන්න යන කෙනෙක්ට යන්න පුළුවන්. ඒ වගේම හවසට ආපහු ආයෙම ඒ බස් එක මාතලේ ටවුන් එකට එනවා. එතකොට ආපහු එන්න පහසුකනුත් තියෙනවා. මාරි වැහැලා පාරක් ටිකක් මඩ වෙලා තිබුණේ. මේ වගේ තැන්වලින් යනකොට පරිස්සමට ඉතින් යන්න ඕනි. ඕනේ ඉතින් අපි දැන් ගමනාන්තයට ගොඩක්ම ලං වෙලා තියෙන්නේ. අර ඈතින් පේන ෆයිනස් කැලේ මැද තමයි සෙම්බුවත්ත තියෙන්නේ. මෙතනින් ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙකුට ටිකට් ප්‍රයිස් වෙනවා රුපියල් 300ක්. දැන් ඉතින් අපි උඩටම ඇවිත් තියෙන්නේ බාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. පරණ තේ පැට්‍රිය වටේම තියෙන්නේ තේවතු යාය. කාර් වලින් වෑන් වලින් එහෙම ආවනම් ඒ වාර ටිකට් ගත්ත තැන පහළ තියෙනවා පාකින් ඒරියා එකක්. එතන නතර කරලා ට්‍රීවිල් එකක් හයර් කරගෙන එහෙම නැත්නම් පයින් මේ ටික යන්න ඕනේ කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා. බයික් එකේ යනවා නම් දිගටම බයික් එකේම යන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඒ පාරාදීසට ආවා. මාරම ලස්සනයි. පේනවට වැඩිය මාරම ලස්සනක්. ඇස් දෙකෙන්ම බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයත් ඇවිත් බලන්න. තේවත්තක් සංචාරක නවතනක් කරපු හරි අපූර්ව තැනක්. බලන්නකෝ. මාරම ලස්සනයි. එතනට ගියාම පිස්සු හැදෙනවා. මාරම ලස්සන view එකක් තියෙන බලන තැන ෆයිනස් යායක් තේවතු යායක් බලා ගන්න තමයි තියෙන්නේ. පෙම්වතුන්ට නවතනක් වුණ ෆැමිලි ෆිටින් ඇවිල්ලා සතුට වෙන්න පුළුවන්. යාළුවෝ සෙට් එකක් එක්ක පිස්සු කෙලින්න පුළුවන්. හරි අපූර්ව ලස්සන නවතනක්. පාකින් ඒරියා එක තියෙන්නේ එහා කෙරවලේ. ඉතින් දැන් අපි මේ බයික් එකේම ඒ පැත්තට යන ගමන් බලන්නකෝ උඩින් යනකොට මාරම ලස්සනක් බලා ගන්න පුළුවන්. පයින්ස් ගස් මැද වැවක් තියෙනකොට ඒක මාරම ලස්සනයි. කැම්පින් කරන්නත් පුළුවන් සෙම්බුවත්තේ. ඒ වගේම මේ රැට ඉන්නත් පුළුවන් ද කියලා ආවට පස්සේ එතන හිටපු කෙනෙක්ගෙන් පුළුවන් කිව්වා. හැබැයි කල්ලාතුව ඒව බුක් කරන්න ඕනි කිව්වා. එන්නකේ ඉතින් දැන් වැවටේ රවුමක් දාන්න තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. ගමන කොච්චර දුෂ්කර වුණත් ඒ ගමනෙන් පස්සේ එතනට ආවම මාරම සතුටක් දැනෙනවා. ඔන්න ඉතින් මහන්සිය නිමා ගන්න ලස්සන හඩ් වගේක් තියෙනවා. පොල්ලතු වහපු එතනට වෙලා පොඩි බඩගින්නක් දැවුනොත් මොන හරි කාලා පොඩි කයියක් දාලා සතුට වෙලා ආපහු වටේ රවුමක් දාන්න. ඉතින් ටිකක් ඇවිදලා එනකොට තියෙනවා දුන්නෙක් වෙදෙන්න හරි ගන්න එකෙන් ෂූට් කරන්න හරි එක්කෙනෙකුට රුපියල් 100යි. එතනින්ම ටිකට් ගන්න පුළුවන්. අපි ගන්න එක තමයි තෝරගත්තේ. එක්කෙනෙකුට අවස්ථා 3ක් හම්බ වෙනවා. කළුපාර රවුම් වදින්න. එකක්වත් බැරිුණා. ඉතල යාතන්නේ. එකක්වත් බැරිුණා. දැන් නම් ඉතින් වැවේ භාගයක් විතරම ඇවිත්දා. තව ටිකක් තියෙනවා. දැන් නම් රෙස්ටෝරන්ට් එකත් ළඟයි. ඒ වගේම ඒ හරිය තමයි වොෂ්රූම් එහෙමත් තියෙන්නේ.
අපි ගිහින් බලමු. ආරම ලස්සනට මේ තැන හදලා තියෙනවා. මේ පරිසරය බලන්න වගේම මෙතනට ආවම කරන්න දේවල් ගොඩක් තියෙනවා. කායකි පාරෝ යන්න පුළුවන්, හංස බෝට්ටු යන්න පුළුවන්, කේබල් එකේ යන්න පුළුවන්. දැන් ඉතින් මේ ඉක්මනට යන්නේ කායකි පාරෝ එකට යන්න. මම නම් හිතේ ගියේ ඒක යන්න. හැබැයි බලමු ඒක යන්න පුළුවන් වේද කියලා. විතගෙන එනකොට මාරම ලස්සන view එකක් මෙතෙන්ට බලා ගන්න පුළුවන්. පයින්ස් ගස් යායම ඈතින් පේනකොට මාරම ලස්සනයි. මෙතන තමයි රෙස්ටෝරන්ට් එකක් තියෙන්නේ. එතනින් කැමති දෙයක් කන්නත් පුළුවන්. එළියෙන් උනත් කෑම ගෙනල්ලා අපිට මෙහෙන් කන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් යන්න ගියේ කායකි පාරෝ වුණාට අපේ හස්බන්ඩ් යන්න බෑ කිව්වා. එයාට යන්න ඕනේ කිව්වේ හංස බෝට්ටුවේ. අර කියන්න බය කිව්වා. ඉතින් දුකින් උනත් ඒක පැදලා අපි ආවා ඉතින්. හංස බෝට්ටුවත් පැදලා හිමීට බැහැලා වටපිට බලනකොට ඔන්න අපිට පූල් එකක් හම්බුණා. මෙතනින් නාන්න ආවට නාන්න නම් බෑ මාරම සීතලයි. නිසා අපි නෑවේ නෑ. කැමති කෙනෙක්ට එතනින් නාන්න පුළුවන්. අර උඩ පේන්නේ ඒක තමයි කේබල් එකේ යන්න තියෙන්නේ. ඒක මේ දවස්වල කැඩිලා නිසා ඒක යන්න බැරි වුණා. ඉතින් දැන් නම් වැහි පොද ටික වැටෙනවා. මෙතනින් එහාට වීඩියෝ කරන්න නම් හම්බුන්නේ නෑ. වැස්සෙම අපි දෙන්නා දිව්වා. මොකද බෑග් එක තෙමන නිසා සහ හෙල්මට් තිබුණා. හින්දා අපි ඒව ගන්න ඉක්මනින්ම ආවා. ලාවට ඉතින් තෙමෙන්න කලින් අපිට මේ හට්ටයටට එන්න පුළුවන් වුණා. බෑග් එක තෙමුනෙත් නැහැ. හැබැයි පොද වැස්ස අන්තිමේටම මහා වැස්සක් වඩටපත් වුණා. අපිට ඉතින් ඊටු ටික නම් ඇවිද ගන්න බැරි වුණා. අර දුවන් අපු ටික බලන්න යන්න. ඉතින් වැස්ස දිහා බලන් ඉන්නකොට එකපාරටම මීදුමෙන් මුළු පළාතම වැහිලා ගියා. මාරම ලස්සනයි. සීතලත් හොඳට වෙන්නම තිබුණා. පොඩ්ඩක් ඉතින් තෙමුණා. ඒතකොට සීතලත් වැඩි නේ. ඉතින් අපි පායනකම් වැස්ස දිහා බලාගෙන හිටියා. හරිම ලස්සනයි. ආස හිතෙනවා ඒ වෙලාවට නම් ඉතින් කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. වැස්ස ටික පායනකම් ඉඳලා අපි ආයෙම ගමන පටන් ගත්තා. දැන් හැබැයි හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. දැන් ඉස්සරහම අපි කෑම කන්න තමයි බැලුවේ. පහලට එද්දී මාරම වතුර පාරක් බලා ගන්න පුළුවන් වුණා. ඒ තරමට උඩට වැස්සා. හිමින් ඉතින් අපි පරිස්සමට ආවා. මඩ වෙලා තිබුණේ හොතටම. මේ හරියෙන් බයික් එක පෙරලෙන්නත් ගියා. ඒ තරමට ඒ හරිය මඩ වෙලා තිබුණේ. හැබැයි කොහමද ෂේප් කරගෙන අපි ආවා හිමින්. උඩට යනකොට අපි දැක්ක වතුර පාර පහළට යනකොට ලොකු වතුර පාරක් බවට පත් වෙලා තිබුණා. ඉතින් අපිට පල්ලෙහාට යන්න බයත් හිතුණා. අර ඉතින් පෙන්නේ වතුර පාර තමයි. වැස්සත් එක්කම මීදුමෙන් වැහුණු කඳුපන්ති වැස්ස පායනකොට ආයෙමත් යථා තත්ත්වයට පත් වෙනවා. උන්නස්කිරියල්ලත් බලන්න යන්න හිතාගෙන තමා ගමන ආවේ. වැස්ස නිසා ඉතින් පොඩ්ඩක් පරක් වුණා. ඒ වුණත් ඉක්මනින්ම එතනටත් අපි ආවා. එල්ල බලන්න යන්න ටිකට් ගන්නවා. එදා හොඳටම වැහලා වතුර වැඩි හින්දා දියැල උඩටම නම් යන්න එපා කිව්වා. අපි ඉතින් පහළට ගිහිල්ලා වීඩියෝ කරලා ෆොටෝ ටිකක් අහලා ටික වෙලාවක් ඉඳලා ආවා. මොකද අපිට අපව ආයේ ගෙදර එන්නත් ඕනේ. මෙතනත් මාරම ලස්සනයි. කලින් එන්න තිබුණා නම් කියලා හිතුණා. ඒත් ඉතින් වැස්ස නිසා අපි පොඩ්ඩක් පරක් වුණා.
මෙතන කෑම ගන්න, ඒ වගේම පූල් එකක් තියෙනවා නාන්න, කාලය ගත කරන්න මාරම නිදහස් තැනක්. සෙම්බුවත්තට එනවා නම් මේ තැනටත් එන්න අමතක කරන්න එපා.